රසපියසට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ අලකොල ව්‍යංජනයක්. ගමේ රස කෑමක් තමයි මේ විල්යාවල් වල හැදෙනවා. ඉතින් මම මේ අලකොල ටික වේලලයි මේ අරගෙන තියෙන්නේ මේ විදිහට අවුවේ තියලා වේල ගන්න ඕනි. පොඩි පොඩි සත්තුවෙම ඉන්නවද කියලා බලන්න ඕනේ. අපි කොළ දිග ඇරලා රස හොඳට හොදලා එන වතුර බේරෙන්න ඇරලා කපා ගන්න ඕනි. අල්කොලේ දඬුයි ඔක්කොම ටික මේ විදිහට පොඩියට කපා ගන්න. මේක කපලා මෙහෙම පැත්තකින් තියාගෙන අපි ඉස්සෙල්ලාම දැන් හොද්ද හදා ගන්න ඕනි. ඒකටම රතු ලුණු, සුදු ලුණු පොඩියට ලියලා දා ගන්නවා මේ විදිහට. මිරිස් කරල් දෙකක් විතර, රම්පේ කරපිංචා, කුළුඳු පොතු මේ විදිහට ඒ ඔක්කොම දා ගන්න. මේකට ගොරක කෑලි දෙකක් විතරත් එකතු කරගන්න. කොසල් ටික මම තලලා මේ විදිහට දා ගන්නවා. මේකට තව රසවත් වෙන්න මම පොල් කෑලි ටික පොඩියට හීනට කපාගෙන එකතු කරගන්නවා. දැන් මේකට මම ලුණු ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ අපි පහේ ටික ඔක්කොම දා ගන්න ඕනි. මේක හරි රසවත් කෑමක්. මේක උයාගෙන තෙම්පරාදුවත් එකතු කරපුවාම හරිම රසයි. දැන් මේකට මම පොල් කිරිත් එකතු කරනවා. ඊට පස්සේ අපි ලිපේ තියා ගන්න ඕනේ මේක. ලකොල් ටික එකතු කරගන්නේ හොද්ද උතුරනකොට තමයි. මේ විදිහට හදපුවාම කඩකසන්නේ නැහැ. හරිම රසයි. දැන් පේනවා ඇති ඔයාලට හොද්ද උතුරනවා. දැන් අපි අලකොල් ටික මේකට එකතු කරගන්න ඕනේ. මේ විදිහට කොළයි දඬුයි ඔක්කොම ටික එකතු කරනවා. එකතු කරලා අලකොල වල කොළ පාට නැති වෙනකන් හොද්ද හොඳට හිඳෙනකන් හොඳට මේක උයා ගන්න ඕනි. ඉතින් ටික වෙලාවකට පස්සේ දැන් කොළ ටික තැඹිලා තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න මේක ගම්වල උයන රස කෑමක්. දැන් නම් හොද්දත් හොඳට හිඳිලා අලකොල ටිකත් හොඳට ඉදිලායි තියෙන්නේ. දැන් මේකට මම තෙම්පරාදුවක් එකතු කරනවා. තෙම්පරාදුවක් එකතු කරගත්තාම හරිම රසයි. ඔයාලත් ඉතින් හදලා බලන්න. රස වගේම ගුණ කෑමක්. අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ වලින් නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලට.